ආයුබෝ වේවා සියලුම දෙනාට. ඉතින් අද කතා කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂය ගැන කතා කිරීමක් නෙවෙයි. ජ්‍යොතිෂය හා සම්බන්ධ සමීප මාතෘකාවක් තමයි අද මම ඔබ වෙත ගෙන එන්නේ. ඒ තමයි වාස්තු විද්‍යාව පිළිබඳ. යම් හේකින් අප ජීවත් වීමට නිවසක් ඉදි කර ගැනීමේදී දැනගත යුතු කරුණු සහ නිවසක් ඉදි කර ගැනීම සහ එම භූමියේ එම නිවස ඉදි කර ගැනීමට යොදා ගන්නා භූමිය තෝරා ගැනීමේදී එහෙමත් නැතිනම් ඉඩමක් මිලදී ගැනීමේදී අවධානය දිය යුතු කරුණු කාරණාවන් ගැන තමයි අද මේ වැඩසටහනින් කතා කිරීමට එහෙමත් නැතිනම් පෙන්වා දීමට සූදානම් වන්නේ. ඉතින් ඊට මත්තේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියන මතක් කිරීමක් කරනවා. හොඳයි එහෙනම් අපි බලමු මුලින්ම නිවසක් ඉදි කර ගැනීමේට යාමේදී ඉඩමක් එසේත් නැත්නම් සුදුසු භූමියක් තෝරාගත යුතු වෙනවා. බොහෝ දෙනා නිවසක් ඉදි කර ගැනීමට ප්‍රථමයෙන් එම භූමිය ගැන සැලකීමක් දක්වන්නේ නැහැ. භූමිය නිසි පරිදි තිබෙනවා නම් එම ඉදි කරන නිවසේ වාසය කරන අයට ඊටාම යහපත් ප්‍රයෝජන ප්‍රතිඵල උදා වීමක් සිද්ධ වෙනවා. නිවසක් තැනීමට ඉඩමක් මිලදී ගැනීමේදී හා ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් පවතිනවා. ඒ අතරින් පාරිසක කරුණු, නීතිමය කරුණු, වාස්තු විද්‍යාත්මක කරුණු, ජ්‍යොතිෂ විද්‍යාත්මක කරුණු, සමාජීය කරුණු මෙන්න මේ වගේ ඊටාම දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු රාශියක් පවතිනවා. වැසි ජලය එක්වන ස්ථාන, ගංගානිම්න ආශ්‍රිත ස්ථාන, ඒ වගේම පහත් බිම්, ලඳු දෙනි, සෞඛ්‍ය තර්ජන ඇති වෙන ස්ථාන, දිය සීරාව තිබෙන භූමි මේ වගේ අවධානය දිය යුතු කරුණු පවතිනවා. ඊටමක් මිලදී ගැනීමේදී විශේෂයෙන් යටිතල පහසුකම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම සිදු කළ යුතු වෙනවා. විදුලි බලය, ජලය, දුරකථන පහසුකම්, ගමනාගමන පහසුකම් වැනි කරුණු විශේෂයෙන්ම සොයා බැලීම සිදු කළ යුතු වෙනවා. මෙවැනි කරුණු රාශියක් ගැන අවධානය යොමු කර සැලකිලිමත් වී ඉඩමක් මිලදී ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම ඉඩමක පිහිටීම අනුව සුදුසු භූමියක් තෝරා ගැනීමේදී එම භූමියේ හැඩය අනුව අපි බලමු වාස්තු විද්‍යානුකූලව භූමියේ පිහිටි හැඩතලය අනුව ඇතිවන ප්‍රතිඵල එහෙමත් නැත්නම් උදාවිය හැකි සුබ අසුබ ඵල ගැන අපි බලමු. හොඳයි අපි බලමු හැඩතල අනුව සුබ ඵල ගැන දෙන භූමි කෙබඳු ආකාරයේ භූමි වෙයිදයි කියලා මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණ අස්ත්‍රාකාර හෝ සමචතුරස්‍රාකාර හැඩති භූමි. මෙන්න මේ වගේ භූමි. මේ භූමි චතුරස්‍ර භූමි ලෙස චතුරස්‍ර භූමි. මේ චතුරස්‍ර භූමි ලෙස නම් කරනවා මෙන්න මේ ආකාරයේ භූමි. මෙවැනි භූමි වල ජීවත් වෙන නිවසියන්ට නිවසක් ඉදි කරගෙන ජීවත් වෙන නිවසියන්ට ආර්ථික ශක්තිය වර්ධනය වෙන බවත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. මේ වගේ චතුරස්‍රාකාර ත්‍රිකෝණාස්ත්‍රාකාර මෙන්න මේ වගේ හැඩති භූමි වල අපි බලමු ඊළඟ හැඩතලය ත්‍රිකෝණාකාර. ත්‍රිකෝණාකාර භූමි මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. මෙන්න මේ මුළු තුන යෙදෙන්නා වූ මෙන්න මේ වගේ භූමි වල මේ භූමියේ සුඵලදායක වෙන බව සඳහන් වෙන්නේ වාස්තු විද්‍යානුකූලව. ඒ වගේම රාජබය ලබන භූමියක් ලෙස මේ භූමියේ නිවසියන් ජීවත් වෙන නිවසියන්ට සඳහන් කරන බොනෝන අසුඵල උදා වීම සිද්ධ වෙනවා. අසුභ ඵල වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා මේ වෙන භූමියක ජීවත් වෙන අයට. ඒ වගේම ආරක්ෂක ගැටලු ප්‍රශ්න වලට, නීති ප්‍රශ්න වලට, රාජ්‍යමය චෝදනාවලට ලක්වීම වලට සිදු වෙනවා මෙවැනි භූමියක ජීවත් වෙන නිවසියන් හට. ඊළඟට අපි බලමු විෂම කියන භූමි. විෂම භූමි. මේ විෂම භූමි කියන එක මෙන්න මේ විදිහට. නොවගේ හැඩති භූමි.
මෙන්න මෙවැනි භූමි හැඩ. මෙන්න මේ වගේ හැඩතල ඇති භූමි මායිම් මේ භූමි වල මායිම් පරස්පරව හමුවනසේ පිහිටලා තියෙනවා. ඒ වගේ මේ භූමිය තුල ජීවත් වෙන අයට දිනුව ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙන බවත් මේ භූමි වල ජීවත් වෙන අයට භූමිය හැරදා යෑමට සිදුවන බවත් දිලිඳු බවට පත් වී සදාකාලික අක්‍රීය තත්ත්වයක් උදා කර දීමක් සිද්ධ වෙනවලු මේ වගේ භූමි වල ජීවත් වෙන අයට වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ භූමි හැඩතලය මෙහෙම වෘත භූමි මෙන්න මේ ආකාරයේ රවුමක් ආකාරයේ මොන ආකාරයේ වෘතයක් වගේ මෙන්න මේ වගේ මේ භූමියක ජීවත් වෙන අය දැහැමි ලෙස ජීවි ගෙවන අතර ආර්ථික දියුණුවක් සැප සම්පත් හිමිවීමත් නිසා ජයග්‍රාහී තත්ත්වයටපත් වෙනවලු. ඒ වගේම මේ භූමිය වටා ඇති මායිම් වක්‍රාකාර ස්වභාවයක් ගන්නා වූ භූමියක් ලෙස සඳහන් කරනවා. වාස්තු විද්‍යාවේ මෙවැනි භූමිවල ජීවත් වෙන අය ඉතා වාසනාවන්ත භූමියක් ලෙස සඳහන් කරන්න පුළුවන් මේ වෘත භූමි කියන භූමිය. ඊළඟට වක්‍ර භූමි. මේ වක්‍ර භූමි කියන භූමිය මෙන්න මේ ආකාරයේ හැඩයක් ගන්නවා. මෙන්න මෙවැනි හැඩයක් සහිත භූමියක් මේ භූමිය ඉතා දුර්වල වගේම මේ වාස්තු විද්‍යානුකූලව ඉතාම අසුබ ඵලගෙන දෙන භූමියක් ලෙස සඳහන් කරන්න පුළුවන්. සඳහන් කරනවා වාස්තු විද්‍යාවේ මේ වගේ හැඩතලයකින් යුතු භූමියක්. ඊළඟට දණ්ඩ භූමි කියන භූමිය මෙන්න මේ විදියයි. මෙන්න මෙවැනි භූමිවල සත්වයින්ට ජීවත් වීම ඉතාම මේ අසුබ ඵලගෙන දීමක් බවට පත් වෙනවලු. ඒ වගේම මිනිස්යාට ජීවත් වීම අහිතකර වීමක් වෙන්නේ නැතිලු. ඒ වගේම අහිතකර නොවුනත් සාමාන්‍ය වරින් ජීවිතය ගෙන යාමට හැකියාව ලැබෙනවලු. දියුණු වීමට උත්සාහ කළත් බොහෝ අවහිරකම් ඇති වෙනවලු මේ වගේ හැඩතල ඇති භූමියක නිවසක් ඉදි කරගෙන ජීවත් වෙන අයට. ඊළඟ බෘහත් භූමි කියන්නේ මේ භූමිය මෙන්න මෙහෙම හැඩතලයක් ගන්න. මෙන්න මේ ආකාරයේ මේ භූමි මේ අසුබ බල දෙන භූමියක් ලෙස සඳහන් වෙනවා. බොහෝ විට අන් අයගේ උදව් උපකාර පවා අහිමි වෙනවලු මේ වගේ භූමි වල ජීවත් වෙන අයට. දිනුව මද වෙනවලු. අසාර්ථක සම්මතා සහිතව ජීවිතය ගෙවීමට සිදුවෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා මෙවැනි භූමි වල ජීවත් වෙන අයට. ඊළඟට සකට කියන භූමිය මේ සකට කියන භූමිය මෙන්න මේ ආකාරයේ හැඩයක් ගන්න.
මෙන්න මේ ආකාරයේ භූමිවල සුපල ගෙන්දීම සිදු වෙන්නේ නැතිලු දියුණුව අඩු වෙනවලු ධන හානි සිද්ධ වෙනවලු ප්‍රීතිමත් ලෙස ජීවිතය ගෙවීමේ හැකියාව ලැබෙනවලු ඇතැම් විට මෙවැනි භූමිවල නිවසයන් රැඳීමක් සිදු වෙන්නේ නැtei කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. පස්සේ යා ජාත යාජාත භූමි යාජාත කියන භූමිය මෙන්න මේ ආකාරය. මෙන්න මේ ආකාරයේ හැඩති භූමි මේ භූමිවලද අසොප්පල ගැනීම සිද්ධ වෙනවලු මේදී නිවසියන් අතර ගැටුම් කලකෝලාහල ඇති වෙනවලු තමන්ගේ දියුණුව තමන් විසින්ම මින දමා ගන්නා තත්ත්වයකට උදාපත් වෙනවලු මේ වගේ භූමිවල නිවාසීදි කරගෙන ජීවත් වෙන උදවියට. පස්සේ ධනවා භූමි ධනවා කියන භූමිය මෙන්න මේ ආකාරයේ ඉඩතලයක් තමයි ගන්නෙ. ඕන මේ ආකාරයේ හැඩති භූමි දුන්නක හැඩයක් මෙන්න මේ වගේ දුන්නක හැඩයක් අනිත් මේ වගේ භූමිවල නිතර සොරසතුරු බය රෝග බය ඇති වෙන බවත් වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. බොහෝ විට අසාර්ථක ජීවිතයක් ගත කිරීමට සමාජයෙන් නිවසියන් හට වෙන් වී හුදකලා වී ජීවත් වීමට සිදුවන බව සඳහන් වෙනවා. මේ වගේ භූමිවල නිවාසිත කරගෙන ජීවත් වෙන අයහට. ඊළඟට පතාකාර භූමිය. මේ පතාකාර භූමිය කියන භූමිය මේ භූමිය මෙන්න මේ ආකාරය. මෙන්න මෙවැනි හැඩ ඇති භූමි. වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා ශ්‍රියාකාන්තාවගේ වාස භවනයට සුදුසු ජය භූමි බවට මේ භූමි සඳහන් වෙනවා. ධන ධාන්‍ය ඒ වගේම ගව මහේෂාදී සැප සම්පත් හිමිවෙන මෙවැනි භූමිවල ජීවත් වෙන නිවසියන්ට ප්‍රසිද්ධිය ගෞරවය කීර්තිය හිමි වෙනවා කියලා සඳහන් වෙනවා වාස්තු විද්‍යාවේ මෙවැනි භූමිවල ජීවත් වෙන අයහට. ඊළඟට කේවලාකාර භූමි මේ ආකාරයයි. මෙන්න මේ වගේ හැඩති භූමි මේ භූමිය මේ විතරයක හැඩතලයක් ගැනීම සිදු වෙනවා. සුභාසුභ ඵල සමානව ගෙනෙන භූමියක් ලෙස සඳහන් වෙනවා. මේ බිම්කඩ ඒ වගේම පුණ්‍ය කටයුතු වල යෙදීමෙන් වාසනාව ළඟා කර ගැනීමට හැකියාව සඳහන් වෙන බව පවසනවා වාස්තු විද්‍යාවේ මෙවැනි භූමිවල ජීවත් වෙන අයහට.
ඔන්න ඔය ආකාරයට අටපට්ටම වගේ හැඩයක් තමයි ගන්න මට එච්චර හොඳට අඳින්නේ හැකියාව නැති මම ඔන්න මේ හැඩති භූමි අටපට්ටම් හැඩයකින් යුතු මේ භූමි වල ජීවත් වෙන අයට අක්ෂිරෝග වගේම ශීර්ෂ රෝග ඇති මේ හැකියාව ඇති බවත් බුද්ධිහීනතාවයන් නැති වෙන ලෙසත් අවිචාරාත්මක ලෙස කටයුතු කරන කිරීමට පෙළඹෙන ලෙසත් වගේම වාසනාවන්ත තත්වයකට පත් වෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා මෙවැනි භූමි වල ජීවත් වෙන උදවිය. එතකොට ගුර්ජි භූමි මේ ගුර්ජි භූමි කියන එක මෙන්න මේ ආකාරයට අඳ භාගයක් වගේ. නැත්නම් මේ කුල්ලක හැඩතලය වගේ මෙන්න මෙහෙම මේ වගේ භූමි වල තැන්පත් ධනෙ නැති වී යෑම වගේම අසාර්ථක ජීවිතයකට භාජනය වීමට මෙවැනි භූමියක ජීවත් වෙන නිවසියන්ට සිද්ධ වෙනවා කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඊළඟට මුර්ජාකාර භූමි. මේ මුර්ජාකාර කියන භූමිය මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න. ඔන්න ආකාරය හැඩයක්. මෙන්න මේ ආකාරයේ හැඩයක් ගන්නා මේ භූමිය මෙවැනි භූමි වල ස්ත්‍රී පක්ෂී අය හට සුප්පල උදා කර දීම සිදු වෙනවා. නිතර රෝගාබාධ ඇති වෙනවලු. අනිසි ප්‍රතිඵල ඇති වෙන භූමියක් ලෙස වාසයට නුසුදුසු භූමියක් ලෙස සඳහන් වෙනවා වාස්තු විද්‍යාව තුළ මෙවැනි භූමි. ඉතින් මෙන්න මේ වගේ නිවසක් ඉදිකිරීමේදී නිවස ඉදිකිරීමට යන භූමිය ගැන අවධානය දැක්වීම තුළින් ඉතාම යහපත් සුබ ප්‍රතිඵල උදා කර ගැනීමට හැකියාව පවතින බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඉතින් එහෙනම් භූමියක පාද බෙදෙන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන වැඩසටහනකින් නැවත හමුවන බලාපොරොත්තු වෙන තව මතක් කිරීමකුත් කරන්නම් channel එක subscribe කරලා තියා ගැනීමෙන් ඔබට මෙවැනි ඉතාම වැදගත් තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලබා වෙනවා. එම නිසා channel එක තවම subscribe කරලා නැතිනම් channel එක subscribe කරලා තියාගන්න කියන මතක් කිරීමක් කරමින් නැවත හමුවන තුරු සියලු දෙනාට යහපතම උදා වේවා. තෙරුවන් සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.